විශ්‍රාම වැටුප් සංශෝධනයේ දෙවන අදියරේදී 2020ට පෙර විශ්‍රාම ලැබුවන්ගේ විශ්‍රාම වැටුප 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබන අතර මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මාස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20000ක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. 2020ට පෙර විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කරන දෙවන අදියර. විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අදියර 2020ට පෙර විශ්‍රාම ලැබුවන්ගේ විශ්‍රාම වැටුප 2019 වසරේ වැටුප් ව්‍යුහ මත පදනම්ව සංශෝධනය කරනු ලබනවා. මෙම සංශෝධිත වැටුප 2020 ජූලි මාසයේ සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20000ක් මුදලක් වෙන් කරනු ලබනවා. ඒයි ඒගොල්ලන්ගේ පළවෙනි අදියරේ අපි ගිය අවුරුද්දේ ජූලි මාසෙමි 25 ජූලි මාසයේ තමයි පළවෙනි අදියර ක්‍රියාත්මක වුණේ. දෙවෙනි අදියර ක්‍රියාත්මක වෙන අවුරුද්දකින් 2025 ජූලි මාසයේ